Hello guys, welcome to back my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හඳින් ඇති කියලා. මම අද ඔයාලව එක්කගෙන යන්නේ අපේ ගමේ ලස්සන තැනක් බලන්න. කතරගම තිස්සමහාරාම කිරින්ද පැත්තේ යන ඔයාලට මෙතන බලාගෙන යන්නත් පුළුවන්. මම ඔයාලට කියන්නම්කෝ කොහොමද එතනට යන්නේ කියලා. තිස්සමහාරාම කිරින්ද මේන් රෝඩ් එකේ යනකොට නාගමහා විහාරය කියලා පන්සලක් හම්බෙනවා. ඒ පන්සල ගාවින් තමයි හරවන්න ඕනේ. මම මේ වීඩියෝ එකේ අවසානයෙන් දාන්නම් කොහොමද එතනට යන්නේ කියලා. මම පෙන්නන්නේ පොඩි කොටසක් විතරයි. ඔයාලට වැව දිගටම විදලා බලන්නත් පුළුවන්. අපේ ආච්චිලාගේ ගෙවල් ළඟ තමයි මේ තැන තියෙන්නේ. ඉතින් මායි අම්මයි නංගි තමයි අද මෙහෙ ගියේ. Hello guys. මේ ඉතින් ඉන්නේ අපේ තුන් කට්ට. මේ ඉන්නේ නිල් පාටයක් ඇඳගෙන අපේ නංගි. අනිත් නංගි අපේ මාමගේ දුව. අපි අද කොහෙද ළමයි යන්නේ? ඕක ඉතින් කට්ට මේ ලස්සන තැනක් බලන්න තමයි අපි යන්නේ. බලන්න කොහෙනම් ඔයාලා මෙතන ලස්සනයිද කියලා. මෙතන වතුර පිරුණාම ඔය දැන් මම පෙන්නන තැන ඔය ඔරු වලට මෙහා වෙනකම්ම වතුර පිරෙනවා. වතුර පිරුණු දවස් වලට මේ තැන් වලට යන්න බයයි. ඒක නිසා කොහොමුණත් යන්නකොට පරිස්සමෙන් බලාගෙනම තමයි යන්න ඕන. මේ වැවේ නාන්න හැම තැනක් තියෙනවා. ඒ නාන තැන් වලින් විතරක් ඔයාලා නානවනම් නැත්නම් වෙන තැන් වලින් නාන්න යන්න එපා. මොකද මේ වැවේ කිඹුල්ලු ඉන්නවා. ඔයාලට පේන්නේ කිරින්ද පැත්තට යනකොට පේන මේන් රෝඩ් එක. සිතුල් පහුව යනවා නම් එයාලටත් මේ පාර පහු කරගෙන තමයි යන්න වෙන්නේ. ඒ අතර මගට හැරෙන්න තියෙන පාරකින් හැරලා තමයි මේ තැනට එන්න ඕනේ. මෙහෙන ඔයාලට ඕනේ නම් ඔරුවකින් වැව වටේ රවුමක් යන්නත් පුළුවන්. හැබැයි මේ යන අය නම් ලයිෆ් ජැකට් දාගෙන යනවා පේන්නේ නැහැ. ලයිෆ් ජැකට් දාලා ආරක්ෂිත විදිහට යන්න ඔරුවක යන ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණයට විතරක් නැගලා යන්න. වැඩියෙන් නැගලා යන්න එපා. වතුර වැඩියෙන් පිරලා තියෙනවා නම් ඒ දවස්වලටත් ඔයාලා යන්නේ නැතුව ඉන්න තරමට වැඩියෙන් හොඳයි. මොකද අවදානමක් ගන්න ඕනේ නැති නිසා. ඔයාලට පේනව නේද මෙතන තියෙන ගහ? ඒ ගහ වැව පැත්තට නැඹුරු වෙලා තමයි තියෙන්නේ. ඒ ගහ නිසා මේ වැවට වැඩි සුන්දරත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වතුර අඩු වුණාම නම් ඒ ගහට උඩ නැගලා එහෙම ඉන්න පුළුවන්. හැබැයි වතුර පිරුණු දවස් වලට ඔය ගහේ අතු ගාවට වෙනකම්ම වතුර මට්ටම වැඩි වෙනවා. එතකොට නම් ඔය ගස උඩ නගින්න ඒ කරන නම් යන්න බෑ. ලස්සන දකින්න කියලා එහෙම ලොකුවටත් බෑ. මොකද පාර ගාවටම වෙනකම් වතුර එනවා. චූටි මාළු පැටව ගොඩක් ඉන්නවා මේ හරියේ. මම ඉතින් සමහර දවසට මෙතන ෆ්‍රී වෙලාවට ඇවිල්ලා පොතක් කියවනවා, සින්දුවක් අහගෙන ඉන්නවා, ඒ වගේ දේවලුත් කරනවා. අපේ ගම නිසා ඉතින් අපිට ගොඩක් අය නැති දවස් වලට අපිට ඉතින් එතෙන්ට වෙලා උපරිම නිදහස විඳින්න පුළුවන්. මේ වීඩියෝ එකට නම් පේන්නේ නැහැ. හැබැයි මෙතෙන්ට තිස්සමහාරාම චෛත්‍යයේ කොත පේනවා මෙතෙන්ට හොඳට. හවසට එහෙම ඇවිල්ලා නිදහසේ කාලය ගත කරලා යන්න හැම හොඳ තැනක්. ගොඩක් අය එනවා ඉතින් මෙතෙන්ට හවසට එහෙම. මේ ආලමෙන් ගස් උඩ නැගලා සෙල්ලම් කරනවා. මෙතන ලණු එහෙම දාලා තියෙනවා. වතුර පිරුණාම එහෙම ඒ ලණු වල එල්ලීලා වතුර ඇති වෙනකන් සෙල්ලම් කරන්න පුළුවන්.
මෙතන නාන තැන්වල විතරක් නාන්න දැනගන්න. මොකද මම දන්න කාලෙදිම මේ වැවේ ගිලිලා සමහර අය නැති වෙලා එහෙම තියෙනවා. ඒක නිසා නාන තැන්වලින් විතරක් නාන්න ඔයාලා දැනගන්න. කොහොම වුණත් අපි වතුරකට බහිනකොට ගොඩක් පරිස්සමක් බලලානේ වතුරකට බහින්නේ. ඒ වගේ හොඳටම පරිස්සම බලලා මේ තැන්වල නාන්න. වතුර ගොඩක්ම පිරුණු කාලෙට නම් අපි මේ ඇවිල්ලා ඉන්නවා වගේ මෙහෙම ඉන්න විදියක් නෑ ඔයාලට. අපිටත් ඉතින් හැම වෙන විදියක් නෑ ඒ කාලෙට. ඔයාලට මේ යෝධවැව තියෙන තැන හොයාගන්න තවත් ලේසිම විදිහක් තමයි දියදහර ලේක් රිසෝට් එක. ඒක තියෙන්නේ මේ පාරේ. මේ බලන්න මේ තියෙන්නේ හොටෙල් එක. ඒක ඉස්සරහා තමයි මේ වැව තියෙන්නේ. මේ වගේ ගොඩක් තැන්වල ලොකු ගල් තියෙනවා. වතුර පිරුණාම එහෙම මේ ගල් වැහෙන්නම වතුර පිරෙනවනේ. එතකොට මේ තැන්වල ගල් තියෙනවා කියලාවත් නාන අය දන්නේ නැහැ. ඒක නිසා එතකොට ඒ වගේ දියසෙවල බැඳිලා එහෙම ගොඩක් අනතුරු එහෙම වෙනවා. මේ දැන් ඔයාලට පේන තැනට මැද හරියෙන් ගස් ටිකක් වගේ පේනවනේ ගොඩක් මැද කුට්ටියක් වගේ. අන්න එතන දූ කුට්ටියක් තමයි තියෙන්නේ. මේ වැවේ ඉතින් තව ගොඩාක් ලස්සන තැන් තියෙනවා. මම ඒ තැන් වලින් මේ එක තැනක් විතරයි පෙන්නුවේ ඔයාලට. ඔයාලා ඉතින් මේ පැත්තේ ඇවිල්ලා යන කට්ටිය නම් මේ තැනට ඇවිල්ලා මේ වැවත් බලලා සුන්දරත්වය ලස්සන දැකලා යන්න පුළුවන්. ඔයාලා දන්නව නේද අර අපේ යාළු පුංචි භූතයා ෆිල්ම් එක ගියේ? අන්න ඒක ෂූට් කරෙත් මෙතන. ඔයාලා මේ ෆිල්ම් එක බලලා තියෙනම් ඔයාලට මේ තැන දැක්කහම මේක මතක් වෙයි. නැත්තම් මේක බලලා ඉවරලා ඒක බලද්දි ඔයාලට ඒක පෙනේ. ඒ ෂූට් එකේ තියෙන විදියට භූත බංගලාව තියෙන දූ කුට්ටිය විදියට තිබුණේ මේක තමයි. මේ තමයි එතනට යන පාර. මේ වැව පහු කරගෙන මේ වැවේ තියෙන මේන් රෝඩ් එක. මේ වැව පහු කරගෙන තමයි යන්න ඕන. මේ වැවෙන් ඇලක් තියෙනවා යන ඒ තමයි මාගම් ඇල. ඒ ඇලෙන් උනත් ඔයාලට නාන්න පුළුවන්. මේ තමයි යන මේන් රෝඩ් එක. ඔයාලා මේ පාර දන්නවා ඇති. කිරින්ද පැත්තට එහෙම යනකොට මේ පාරෙන් තමයි යන්න ඕනේ. කිරින්ද සිතුල්පහුව පැත්තට යනකොට මේ තියෙන ඒ ඇල ඊට පස්සේ යනකොට ඔයාලට හම්බෙනවා දකුණු අත පැත්තේ මහා නාග රජමහා විහාරය කියලා පන්සලක්. අන්නේ පන්සල හම්බුණෙන් පස්සේ වම් අත පැත්තට හැරෙන පාරක් තියෙනවා. ඔය පේන්නේ ඒ පාර. ඒ පාරෙන් හැරිලා තමයි මම කිව්ව තැනට යන්න ඕන. අර ඉස්සරහා පඩිපෙළ ටිකක් ගහලා දෙන අන්න එතනින් ඔයාලට නාන්න පුළුවන්. මේ තියෙන සිතුල්පහුවට යන පාර. මේ තියෙන්නේ නම් අපේ ගමේ තියෙන වැව නෙමෙයි. මේ තියෙන්නේ වීරවිල ලේක් එක. වීරවිල පැත්තේ තිස්සමහරම් පැත්තෙන් ඔයාලට මෙතෙන්ටත් යන්න පුළුවන්. මේ තියෙන වීරවිල වැව ස්පිල් කරලා තියෙනකොට ඇත්තට මෙතන ලස්සන නිසා අපි නාන්න ගිහිපු දවසක වීඩියෝ එකක් ගත්ත එකක් මම මේකට ඇඩ් කරා. ඔයාලත් බලන්න ලස්සනයිද කියලා. මේ වගේ තැන් වලට ආවහම ලස්සන දැකලා පරිසරයේ සුන්දරත්වයේ විඳලා ෆොටෝස් ගහලා එහෙම යන්න. පරිසරයට කිසිම දෙයක් අහිතකර දේවල් එකතු කරන්නේ නැතුව ඔයාලා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳගෙන යන්න. මගේ මේ vlog එක ලස්සන නම් ඔයාලා මාව subscribe කරලා like එකකුත් දාගෙන යන්න. එහෙනම් මම ඔයාලට තවත් දවසින් ලස්සන වීඩියෝ එකක් ගෙනල්ලා හම්බෙන්නම්. bye.